ආයුබෝවන් සයිබර් අවකාශයේ දෙස් විදෙක් පුවත් විමසුම ඩුබයි ලංකා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම ඉරේෂා සෙවන්ති. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඩුබයි ජෙබෙල් අලි මෙට්‍රෝ ස්ටේෂන් නැෂනල් පේන්ට්ස් මෙට්‍රෝ ස්ටේෂන් ලෙස නැවත නම් කරයි. යාස් වෝටර්වර්ල්ඩ් අබුඩාබි වෙතින් දැවන්ත ලොස් සිටි ව්‍යාපෘතියක්. ඊශ්‍රායලයේ ජනජීවිතය යළි යථා තත්ත්වයට. පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක්. Tourism has a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. ඩුබයි ජෙබෙල් අලි මෙට්‍රෝ ස්ටේෂන් නැෂනල් පේන්ට්ස් ලෙස නැවත නම් කර තිබෙනවා. ඩුබයි මෙට්‍රෝ රෙඩ්ලයින් හි කාර්යබහුලම දුම්රිය ස්ථානයක් වන ජෙබෙල් අලි මෙට්‍රෝ ස්ටේෂන් මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද වසර 10ක නම් කිරීමේ අයිතිවාසිකම් ගිවිසුමක කොටසක් ලෙස නිල වශයෙන් නැෂනල් පේන්ට්ස් මෙට්‍රෝ ස්ටේෂන් ලෙස නම් කළා. ඩුබයි මාධ්‍ය කාර්යාලය නැවත සන්නාමකරණය තහවුරු කළ අතර නව දුම්රිය ස්ථාන නාමය සියලුම සංඥාපුවරු මෙට්‍රෝ සිතියම් දුම්රිය තුළ දිශාපුවරු ගුවන් යානය තුළ ශ්‍රව්‍ය නිවේදන සහ ප්‍රවාහන අධිකාරියේ ස්මාර්ට් යෙදුම් හරහා පිළිබිඹු වන බව සඳහන්. නැවත සන්නාමකරණ ක්‍රියාවලිය දැනටමත් සිදුවෙමින් පවතින අතර මගීන් සඳහා බාධාවකින් තොරව ප්‍රවාහනයක් සහතික කිරීම සඳහා අගෝස්තු මාසය දක්වා අධීර වශයෙන් ක්‍රියාත්මක කරනු ඇති. ජෙබෙල් අලිහි ඉහළ වාහන තදබදයක් ඇති ප්‍රදේශයක පිහිටා ඇති අලුතින් නම් කරන ලද නැෂනල් පේන්ට්ස් මෙට්‍රෝ දුම්රිය ස්ථානය කාර්මික සහ නේවාසික කලාපවල දෛනික මගීන් සහ ව්‍යාපාර දහස් ගණනකට සේවය කරන බව වැඩිදුරටත් සඳහන්. යාස් වෝටර්වර්ල්ඩ් අබුඩාබි වෙතින් දැවැන්ත ලොත් සිටි ව්‍යාපෘතියක් එළි දක්වා තිබෙනවා. 2025 ජූලි 1 වන දින සිට යාස් වෝටර්වර්ල්ඩ් එහි විශාලතම ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීමට සූදානම්. ලොස් සිටි ලෙස නම් කරන ලද මෙම ව්‍යාපෘතිය වර්ග මීටර 13445ක වාර්තාගත ස්ලයිඩ් වල සිට ක්‍රීඩා කලාප සහ භෝජන ස්ථාන දක්වා නව ආකර්ෂණීය ස්ථාන 20ක් එක් කර තිබෙනවා. ජලසවාරි 60කට අධික ප්‍රමාණයක් ඇතුළත් වන මෙම ව්‍යාපෘතියට අල් මෆ්රාස්, රෙඩ් ටියුන්ස්, අල් ෆලාජ් රේස්, අල් සහිල් ජූනියර්, බහාමාද් රේජ්, දව්වාමා ජූනියර් ඇතුළත්. සෙවන සහිත ආසන පුළුල් කරන ලද ඇවිදීමේ මාර්ග සහ වැඩිදියුණු කළ සංචාරක ප්‍රවාහය තුළ උපරිම වේලාවන්හිදී පවා සුවපහසුව සහතික කරනු ඇති. ගිම්හාන නිවාඩු සමය වෙනුවෙන් කල් වේලා ඇතිව ටිකට්පත් වෙන් කරවා ගැනීමට සහ සිසිල් වේලාවන් තුළ උද්‍යානය භුක්ති විඳීමට උදෑසනම හෝ සවස් කාලයේ සංචාරය කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඊශ්‍රායලයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ දෛනික ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා. එහි ජනතාව එදිනෙදා කටයුතු සුපුරුදු පරිදි සිදු කරන බවත් සතයන්තයේ නිවාඩුව ගත කිරීමට බොහෝ දෙනෙකු සංචාරක හෝටල් වෙත ගොස් සිටින බව ඒ මහතා කියා සිටියා. ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ද තම එදිනෙදා කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන බව සඳහන් වුණා. ඔවුන්ගේ කටයුතු පිළිබඳව කිසිදු පැමිණිල්ලක් පසුගිය දින දෙකේ තානාපති කාර්යාලයට වාර්තා වී නැහැ. ඊජිප්තුවේ කයිරෝ ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ ඊශ්‍රායලයේ සේවය කරන ලද ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද උදෑසන 8ට කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා පැමිණීමට අපේක්ෂිත පිරිස 300ක් පමණ වන අතර දැනට ඔවුන් ගුවන් ටිකට්පත් ලබා ගැනීමේ කටයුතු වල නිරත වන බව සඳහන්. පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක් අද උදෑසන වාර්තා වුණා. දකුණු පිලිපීනයේ මැග්නිටියුඩ් ඒකක 6.1ක භූමිකම්පාවක් සිදු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම භූමිකම්පාව පොළව මතු පිට සිට කිලෝමීටර 100ක් ගැඹුරින් සිදුව ඇති අතර එය ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතේ ආසන්නතම ස්ථානයේ සිට කිලෝමීටර 70ක් පමණ දුරින් පිහිටා ඇති බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය කියා සිටියා. සාරංගනි නගරයේ සිට කිලෝමීටර 85ක් ගිනිකොන දෙසින් උදෑසන 7:07ට මෙම කම්පනය ඇති වූ බව තවදුරටත් සඳහන්. පිලිපීනය යනු අග්නිදිග ආසියාවේ බටහිර පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් සමූහයක් වෙනවා.
අදට නියමිත ප්‍රවෘත්ති ප්‍රකාශය මේ නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.